ඔයාලා මේ හිතලා ඉන්නේ කොරේව channel එකත් එක්ක. මේ channel එකේදී මම කතා කරන්නේ මට experience කරන්න හම්බෙන්න ඒ වගේ මම දන්න වාහන ගැන විස්තර. ඉතින් ඔයාලා කවුරුත් වේගෙන් යන්නේ මොකදද? වාහනේ වේගෙන් යන වගේම වාහනේ නවත්ත ගන්න විදියක් තියෙන්න ඕනේ. අන්නේම නවත්ත ගන්න නම් අනිවාර්යෙන් අපිට හොඳ බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. වාහනේ තියෙන බ්‍රේකින් සිස්ටම් එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඒව තමයි වාහනේ බ්‍රේක් රෝද වල කනෙක්ට් කරලා තියෙන මෙකැනිසම් එක. බ්‍රේක් වදින්න. ඒකට උදාහරණයක් මට කියන්න පුළුවන්. ඩිස්ක් බ්‍රේක් සිස්ටම්, ඒ වගේම ඩ්‍රම් බ්‍රේක් සිස්ටම්. අනිත් ප්‍රධාන කොටස තමයි වාහනේ අපි බ්‍රේක් පැඩල් එක පෑගුවන් පස්සේ අපි දෙන ෆෝස් එක කොහොමද අර මම කිව්වා මේ ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එක හරිය නැත්නම් ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එක හරිය ගාවට ඒ ෆෝස් එක කොහොමද ඩිලිවර් වෙන්නේ? ඒ ෆෝස් එක කොහොමද ට්‍රාන්ස්ෆර් වෙන්නේ කියන විදිහ අනුව අපිට තව කොටසකට වෙන් කරගන්න පුළුවන්. ඒකට උදාහරණ වෙන්නේ මෙකැනිකල් බ්‍රේක් සිස්ටම්ස්, ඒ වගේම හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම්. තුන්වෙනි එක නියුමැටික් නැත්නම් එයාර් බ්‍රේක් සිස්ටම්ස්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ පවර් ඩිලිවර් කරන නැත්නම් බ්‍රේක් පැඩල් එකෙන් දෙන බ්‍රේක් පැඩල් අපි දෙන ෆෝස් එක බ්‍රේකින් මෙකැනිසම් එකට. ඒ කියන්නේ නැත්නම් ඩිස්ක් බ්‍රේක් හෝ ඩ්‍රම් බ්‍රේක් මෙකැනිසම් එකට ෆෝස් එක ට්‍රාන්ස්ෆර් කරන ඒ අතර තියෙන සම්බන්ධය ගැන තමයි අපි කතා කරන්නේ. ඒකද කතා කරන ප්‍රධාන වර්ග වෙන්නේ හයිඩ්‍රොලික් බ්‍රේකින් සිස්ටම් එක. ඉතින් හයිඩ්‍රොලික් බ්‍රේකින් සිස්ටම් එක ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් තියෙනවා. ඒව තමයි බ්‍රේක් පැඩල් එක, ඒ වගේම පුෂ් රොඩ් එක, ඒ වගේම බ්‍රේක් බූස්ටර් එක. ඊට පස්සේ අපිට තියෙනවා මාස්ටර් සිලින්ඩර් එක. ඒක මාස්ටර් සිලින්ඩර් එක කනෙක්ට් වෙන බ්‍රේක් ලයින්ස්, ඒ වගේම ප්‍රොපෝෂනල් වැල්ව් එක තියෙනවා. ප්‍රොපෝෂනල් වැල්ව් එක හරහා ඊට යන බ්‍රේක් ලයින්ස් තියෙනවා. ඒ වගේම අපි මේක පාවිච්චි කරන මේක හයිඩ්‍රොලික් බ්‍රේකින් සිස්ටම් එකක් ඉඳලා ලික්විඩ් එක. ඒ කියන්නේ ඔයිල් එකක් රු තමයි මේකේ ෆෝස් එක, ප්‍රෙෂර් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒතකොට ඒකේදී යූස් කරන බ්‍රේක් ඔයිල් එකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේකේදී යූස් කරන මේ ඔයිල් එක මොන වගේද කියලා. ඉතින් මේ හයිඩ්‍රොලික් සිස්ටම් එක වැඩ කරන්නේ පැස්කල් රූල් එක අනුව. ඉතින් මේ පැස්කල් රූල් එක අනුව වැඩ කරන හයිඩ්‍රොලික් සිස්ටම් එකක ක්‍රියාකාරීත්වය හරියට වෙන්න නම් අනිවාර්යයෙන් ඒ ෆ්ලුයිඩ් එක තියෙන ෆ්ලුයිඩ් එක ඉන්කම්ප්‍රෙසිබල්. ඒ කියන්නේ කම්ප්‍රෙස් කරන්න බැරි වෙන්න ඕනේ, කම්ප්‍රෙසිබිලිටි ගොඩක් අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඒකේ විස්කොසිටි එක ගොඩක් අඩු වෙන්න ඕනේ. ඒක ගලාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ගලාගෙන යන ලික්විඩ් එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මේක අපිට මේ ගත්තොත් එහෙම හයිඩ්‍රොලික් සිස්ටම් එකේ තියෙන කොම්පොනන්ට්ස් ගොඩක් ඒවා යකඩ වලින් හදලා තියෙන්නේ. ඉතින් මේවයි රස්ට් වෙන එක නැත්නම් මලල කන එක නවත්තන විදියට මේ ෆ්ලුයිඩ් එක ගොඩක් කොරෝෂන් රෙසිස්ටන්ට් වෙන්න ඕනේ. ඉතින් ওই දේවල් ටික තමයි සාමාන්‍ය අපි සලකන බ්‍රේක් ඔයිල් එකේ තියෙන ලක්ෂණ වෙන්නේ. ඉතින් අපි පාවිච්චි කරන වාහනය අනුව අපේ මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරන බ්‍රේක් ඔයිල් වර්ග අනේ බ්‍රේක් ඔයිල් වර්ග තමයි අපි වාහනේට පාවිච්චි කරන්නත් ඕනේ. ඉතින් ඊට පස්සේ කතා කරමු බ්‍රේක් පැඩල් එක ගැන. ඉතින් බ්‍රේක් පැඩල් එකට තමයි අපි අපේ ෆෝස් දෙන්නේ. කියන්නේ බ්‍රේකින් ෆෝස් එක. බ්‍රේක් පැඩල් එක කියන්නේ ඇත්තටම ලීවර් සිස්ටම් එක යූස් කරලා හදපු මෙකැනිසම් එකක්. ඒකේ තියෙන්නේ ඒක උඩ තියෙන ජොයින්ට් එක එක්කලා තියෙන බ්‍රේක් පැඩල් එකේ එක එන්ඩ් එකක්. ඊට පස්සේ පල්ලෙහා තියෙන ලේස් එකෙන් තමයි අපි ඒක පාගන්නේ. එතකොට ඒ රොඩ් එකේ දිග වැඩියෙන් අපි දෙන්න ඕන ෆෝස් එක අඩු වෙනවා. මොකද මේ මෙකැනිකල් ඇඩ්වාන්ටේජ් වැඩි. මොකද ඒ දෙක අතර දුර වැඩි හින්දා. ඔන්න ඔහම හින්දා අපිට මේ ඔය සාමාන්‍ය දිගකින් යුතුව තමයි බ්‍රේක් පෑඩ් එක හයි වෙලා තියෙන්නේ. එතකොට අපිට දෙන්න ඕන ෆෝස් එක අඩුයි. අපි වැඩි ටෝක් එක ගන්න පුළුවන් වෙන විදියට. ඔන්න ඔය බ්‍රේක් පෑඩ් එකේම බ්‍රේක් පෙඩල් එකේම මේ මැද හරියට පැත්තකින් තමයි සිටලා තියෙන්නේ පුෂ් රොඩ් එක. අපි දැන් බ්‍රේක් පෑගුවා මොකද්ද වෙන්නේ? අපි අඩු ෆෝස් දෙලා පෑගුවට ඒ අර මේ මෙකැනිකල් ඇඩ්වාන්ටේජ් වැඩි හින්දා බ්‍රේක් පෑඩල් එකේ හයි හදලා තියෙන විදියට ලොකු ෆෝස් එකක් ඇති වෙනවා ඔය පුෂ් රොඩ් එක මත. ඉතින් පුෂ් රොඩ් එක කියන්නේ යකඩ බාර් එකක්. සරලව කියනවනේ. අන්න යකඩ බාර් එක තද වෙනවා. යකඩ බාර් එක ගිහින් කනෙක්ට් වෙන්නේ මේ බ්‍රේක් බූස්ට් එකකට. ඉතින් මම මුලින්ම බ්‍රේක් බූස්ට් එකෙන් වෙන්න දේ මොකද්ද කියලා කියන්න. ඉතින් අපි වාහනයක බ්‍රේක් සිස්ටම් එක බ්‍රේක් යූස් කරනකොට බ්‍රේක් පා ගන්න කෙනෙක් හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එක බ්‍රේක් පා ගන්නකොට ඒ අපි දෙන ෆෝස් එකම විතරක් අපේ වාහනේ රෝද නවත්ත ගන්න ගියොත් එහෙම අපිට ලොකු ෆෝස් එකක්. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ඒ අදාළ අවස්ථාව, ඒ කියන්නේ වාහන රෝද ඉර කරගන්න නවත්ත ගන්න අවශ්‍ය ෆෝස් එක දී ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒ තරම් ෆෝස් එකක් ඕනේ. අන්න ඒකට උදව්වක් වෙන විදියට. ඒ කියන්නේ අපි බ්‍රේක් කරනකොට අන්න ඒකන තල්ලුවක් දෙන විදියට තල්ලුවක් දෙන තමයි බ්‍රේක් බූස්ට් එක තියෙන්නේ. බ්‍රේක් බූස්ට් එක මොකද කරන්නේ? අපි බ්‍රේක් කරනකොට අපේ බ්‍රේක් එකට තවත් තල්ලුවක්. ඒ කියන්නේ
අපි මොකක් හරි නිව්ටන් 5ක බලයක් දෙනවා නම් ඒකෙන් අපිට තව නිව්ටන් 10 ක බලයක් තද කරලා දෙනවා. සරලව කියනවනම්. ඉතින් බ්‍රේක් බූස්ටර් එක වැඩ කරන්නේ මෙහෙමයි. බ්‍රේක් බූස්ටර් එක ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ මැද කිව්වා වගේම රෝඩ් මේ අර මොකද පුෂ් රෝඩ් එක කනෙක්ට් වෙලා තව රෝඩ් එකක් තියෙනවා. බ්‍රේක් බූස්ටර් මැද තියෙනවා ඩයෆ්‍රෑම් එක. රබර් වලින් වගේ හදපු මැටීරියල් එකෙන් ඩයෆ්‍රෑම් එකක් තියෙන ගොඩක් ඩියුරබල් මැටීරියල් එක. ඉතින් ඒ වගේම ওই ඩයෆ්‍රෑම් එකයි මං කිව්ව මැද රොඩ් එකක් තියෙයි කියලා. රොඩ් එකයි කනෙක්ට් වෙන තැන වැල් එකක් තියෙනවා. ඒ වගේම අපි බ්‍රේක් පාගන පැත්තේ. ඒ කියන්නේ මේ බ්‍රේක් පාගන පැත්තේ සයිඩ් එක හිතන්නකෝ මේ බ්‍රේක් බූස්ට් එකේ. අපි පැඩල් එක තියපු පැත්තේ හිතන්නකෝ. මම අර එක පැත්තේ ඉඳන් අනිත් පැත්තට යන්නේ. ඒතකොට බ්‍රේක් පාගන පැත්තේ තියෙන බ්‍රේක් බූස්ට් සයිඩ් එකේ තව වැල් එකක් තියෙනවා. ඒ පුෂ් රොඩ් එක කනෙක්ට් වෙන තැන. බ්‍රේක් බූස්ට් එකේ අපි මං කිව්ව පැඩල් එක දෙන පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. ඒ කියන්නේ බ්‍රේක් පැඩල් එක තියෙන පැත්තේ ඉඳන් බැලුවම පස්සේ ඒ පැත්ත නෙමෙයි බ්‍රේක් බූස්ට් එකේ අනිත් පැත්තේ. මං කිව්ව ඩයෆ්‍රෑම් එකේ දෙපැත්තට වෙන් වෙලා තියෙනවා කියලා. අනේ අනිත් පැත්තේට කනෙක්ට් වෙලා තියෙනවා බටයක්. ඒ බටේ කනෙක්ට් වෙන්නේ වාහනේ එයා ඉන්ටේක් එකට. වාහනේ එයා ඉන්ටේක් එකෙන් කරන්නේ වාහනේ එන්ජින් එකට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වාතය ඇදලා ගන්න එක. ඉතින් මේ වාහනේ එයා ඉන්ටේක් එකෙන් කනෙක්ට් කරලා තිබ්බහම බටයක් මොකද්ද වෙන්නේ? අපේ එන්ජින් එක වැඩ කරනකොට ඒකෙන් මේ අර අපි හයි කරපු බටේනොත් හුලං ඇදලා ගන්නවා එන්ජින් එකට. ඒතර මං කිව්වා මේක මේ අර බ්‍රේක් බූස්ට් එකේ පැත්තකට තමයි හයි කරලා තියෙන්නේ බටේ කියලා. ඒතර බටේ හුලං ඇදලා යනකොට මොකද්ද වෙන්නේ? අපි ওই හයි කරලා තියෙන සයිඩ් එකේ එයා ඔක්කොම සක් වෙලා. ඒ කියන්නේ ඇදිලා යනවා අර පැත්තට. ඒතර මොකද්ද වෙන්නේ? එයා හුලං ඔක්කොම එළියට ගියාම මොකද්ද වෙන්නේ? එතන වැකියුම් එකක් ඇති වෙනවා. අපි බ්‍රේක් නොකරින වෙලාවල බ්‍රේක් බූස්ට් එකේ අර මං කිව්වනේ මැද ඩයෆ්‍රෑම් එකක් තියෙනවා කියලා. ඩයෆ්‍රෑම් එකේ දෙපැත්තම කනෙක්ට් වෙලා තියෙනවා. දෙපැත්තම ඒ කියන්නේ අර මං මැද රොඩ් එකෙන් මැද රොඩ් එකේ වෑල් එකක් තියෙනවා කියලා මං කිව්වනේ. ඒ වෑල් එක ඕපන් වෙලා තියෙන්නේ අපි බ්‍රේක් නොකරින වෙලාවට. කියන්නේ අපි බ්‍රේක් කරුව නැති වෙලාවට ඒ වෑල් එක හැරලා තියෙන්නේ. ඒ වෑල් එක ඕපන් වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? අපි අර එයා සක් කරන රේ එන්නේ මේ හුලං එළියට ඇදිලා යනකොට අර ඩයෆ්‍රෑම් එක දෙපැත්තෙම හුලං. ඒ කියන්නේ මුළු බ්‍රේක් බූස්ට් එකේ හුලං ඔය කියන වාතය එළියට ඇදිලා යනවා. එතකොට බ්‍රේක් බූස්ට් එක ඇතුළේ තනික තියෙන්නේ මොකද්ද? වැකියුම් එකක්. එතකොට අපි බ්‍රේක් කරාම මොකද්ද වෙන්නේ? අපි බ්‍රේක් කරාම වෙන දේ තමයි ඩයෆ්‍රෑම් එකයි මැද තියෙන රොඩ් එක අතර තියෙන වෑල් එක ක්ලෝස් වෙලා. ඒ වෑල් එක වැහිලා මං කිව්වා ඔයාලට පෙඩල් එක තියෙනවද? ඒ කියන්නේ බ්‍රේක් කරන පැත්තේ පුෂ් රොඩ් එක කනෙක්ට් වෙන තැන තියෙන්නේ බ්‍රේක් බූස්ට් එකට. අන්නේ කනෙක්ට් වෙන තැන තියෙන වෑල් එක ඕපන් වෙනවා. ඒ වෑල් එක ඕපන් වුණාම මොකද්ද වෙන්නේ? ඇට්මොස්ෆියර් එකයි බ්‍රේක් පැඩල් එක කනෙක්ට් කරලා තියෙන පුෂ් රොඩ් එක තියෙන පුෂ් රොඩ් එක කනෙක්ට් වෙනෝනේ ඔය මේ බ්‍රේක් බූස්ට් එකට. අන්නේ කනෙක්ට් වෙන තැන තියෙන වෑල් එක ඕපන් වෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? ඇට්මොස්ෆියර් එකයි ඩයෆ්‍රෑම් එකෙන් පැඩල් එක පැත්තේ. ඒ කියන්නේ බ්‍රේක් පැඩල් එක තියෙන පැත්තේ තියෙන හිඩසයි දෙක සම්බන්ධ වෙනවා. ඒතර මොකද්ද වෙන්නේ? ඇට්මොස්ෆියර් එකෙන් ආවිල්ලා අර පැත්තේ. ඒ කියන්නේ අපිට මේ මොකද්ද පැඩල් එකේ තියෙන පැත්තේ තියෙන මේ හිඩස පිරෙනවා. ඒතර මොකද්ද? එක පැත්තක වැකියුම් එක අනිත් පැත්තේ ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක. ඇට්මොස්ෆියරික් එයා. අන්න ඒක හින්දා මේ ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක හින්දා මේ අර ඩයෆ්‍රෑම් එක අපි බ්‍රේක් කරන පැත්තට හද වෙනවා. ඉතින් මොකද්ද වෙන්නේ? ඒකෙන් අපේ බ්‍රේක් කරන එකට ඇඩිෂනල් ෆෝස් එකක් ඇඩ් වෙනවා. අපිට බ්‍රේක් කරන්න පහසු වෙනවා. අන්න ඔක තමයි බ්‍රේක් බූස්ටර් ක්‍රියාකාරීත්වය. ඉතින් මේකෙදි එන්ජින් එකේ එයා ඉන්ටේක් එක අරගෙන තියෙනවා. උද්දවක් විදිහට මේක වැඩ කරන්න. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේ වාහනේ බ්‍රේක් බූස්ටරෙන් පස්සේ මේකේ මාස්ටර් සිලින්ඩර් එකට. සිලින්ඩර් දෙක තොරවල් දෙයක් මේ අර පොඩි බටයෙන් කනෙක්ට් කරලා ඒ දෙකට වතුර පුරවලා ඒ කියන්නේ එකකට වතුර පුරවලා අනිත් එක වතුර පුරවන්න නැතුව තියලා එකක් තද කරනවනේ අනිත් එක දිග කරනවනේ. අන්න අපි ඔය තද කරන එකට තමයි කියන්නේ අපි ෆෝර්ස් දෙන එකට තමයි කියන්නේ මාස්ටර් සිලින්ඩර් කියලා. අපි දෙන ෆෝර්ස් එකකින්ද ඒ හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක හරහා අනිත් මේ දිගාරණ මේ සිරින්ජයක් තියෙනනේ. අනේ ඒ දිගාරණ සිරින්ජයට තමයි කියන්නේ ස්ලේව් සිලින්ඩර් කියලා. ඉතින් මාස්ටර් සිලින්ඩර් එකේ තියෙන ওই ප්‍රින්සිපල් එකම තමයි. මාස්ටර් සිලින්ඩර් එකෙන් මෙන්න මේ වගේ දෙයක්. ඒකේ උඩ තියෙනවා රිසර්වර් එක. ඒ කියන්නේ අපි ඔයිල් දාලා මේ අර වැඩි ප්‍රමාණයක් තියලා තියෙන එක. ඒ වගේම පල්ලෙහා තියෙනවා මේ සිලින්ඩර් එක. සිලින්ඩර් එකත් එහෙම ඒක යූස් වෙන රිඩන්ඩන්සි කියන මෙතඩ් එක. ඒ කියන්නේ අර ඉස්සරහා රෝල් වලටයි පස් රෝල් වලට වෙන වෙනම තමයි ඔයිල් අවුට්ලට්ස් අරන් තියෙන්නේ. මොකද මේ අර එකක් ෆේල් වුණොත් අනිත් එක වැඩ කරන විදිහ තමයි හදන්නේ. නැත්නම් ඔයිල් දෙකටම එකපාරේ ඔයිල් අවුට්ලට් එක ගන්න තිබුණේ. මේක අර ඔයිල් අවුට්ලට්ස් දෙකක් කරන් තියෙන්නේ. අර එකක් ෆේල් වුණොත් අනිත් එක වැඩ කරන විදිහට. එතකොට මේකෙදි තියෙන්නේ ස්ප්‍රින්ස් දෙකක් තියෙනවා. ඒ වගේම ස්ප්‍රින්ස් හරි ස්ප්‍රින් එකම එතන පොඩි හිඩසක් තියෙනවා ඔයිල් පිරෙන විදිහට.
තැන් දෙකකින්. අන්නේ තැන් දෙකේම තියෙනවා මේ ඔයිල් අවුට්ලට්ස්. ඒතර අපි තද කරන මොකද්ද වෙන්නේ? ඔයිල් අවුට්ලට්ස් වලින් මේ ඔයිල් එක ප්‍රෙෂරයිස් වෙච්ච ඔයිල් එක එළියට යනවා. ඉතින් එහෙම තමයි මේ මාස් සිලින්ඩර් එක කතාව. මාස් සිලින්ඩර් එක ඇත්තටම ගොඩක් ස්ටිෆ් විදිහට තියෙන මොකද ඒකට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. මොකද අපි බ්‍රේක් කරනකොට බ්‍රේකින් ඒ ෆෝර්ස් එක කියන්නේ හයිලි ප්‍රෙෂර් එක එළියට පිට කරන්නේ ওই මාස් සිලින්ඩර් එකෙන් තමයි. මාස් සිලින්ඩර් එකෙන් මම කිව්වා මේ ඔයිල් අවුට්ලට්ස් දෙකක් එනවා කියලා. ඔන්න ඔය ඔයිල් අවුට්ලට්ස් දෙක කියලා කනෙක්ට් වෙන්නේ කොතනද? ප්‍රොපෝෂනල් වැල්ව් එකට. ප්‍රොපෝෂනල් වැල්ව් එක කියන්නේ මොකද්ද? ප්‍රොපෝෂනල් වැල්ව් එකේ වෙන දේ ක්‍රියාකාරීත්වය මම මුලින් කියලා ඉන්නා. අපි වාහනයක් බ්‍රේක් කරනකොට වෙන දෙයක් තමයි මේ අපේ වාහනේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එත ගුරුත්ව කියන්නේ පොඩක් ඉස්සරහට යන්න හදනවා. ඉස්සරහට යනවා මොකද මේ අපේ සස්පෙන්ෂන් සිස්ටම් එකත් එක්ක ඉස්සරහට යන වාහනේ නැවෙනවා වගේ. වාහනේ මෙහෙම යනවා නම් බ්‍රේක් කරාම පස්සේ පොඩක් ඉස්සරහට නැවෙනවනේ. ඒක සාමාන්‍ය වෙන දෙයක්. අන්න ඒකත් එක්ක මේ වාහනේ බ්‍රේක් කරනකොට ඉස්සරහ රෝද වලට ලොකු බරක් එනවා පස්සේ රෝද වලට වඩා. ඉතින් අපි බ්‍රේක් කරනකොටත් විදිහක් තියෙන්න ඕනේ. ඉස්සරහ රෝද වලට වැඩි බ්‍රේකින් පවර් එකක් දීලා පස්සේ රෝද වලට අඩු බ්‍රේක් පවර් එකක් දෙන්න. මොකද ඉස්සරහට තමයි වැඩි බරක් එන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් තියෙන පස්සේ ඩ්‍රම් බ්‍රේක් තියෙන වාහනයක් ගත්තොත් එහෙම ඩ්‍රම් බ්‍රේක් වල මෙහෙම දෙයක් තියෙනවා. ඩ්‍රම් බ්‍රේක් කියන්නේ ඩ්‍රම් මේ අර යකඩ සිලින්ඩර් එකකින් කවර් වෙච්ච ඇතුලේ බ්‍රේක් පැඩ්ස් දෙපැත්තට එක්ස්පෑන්ඩ්ලා තද වුණාම බ්‍රේක් වදින සිස්ටම් එක. ඒ මෙකැනිසම් එක නම් තවදුරටත් වෙනම කතා කරන්න. මේ හැබැයි මේ ප්‍රොපෝෂනල් වැල්ව් එක පාවිච්චි කරන හේතුව මම ඩ්‍රම් බ්‍රේක් එක කියන්නම්. අර මම කියන්නේ ඇතුලේ පැඩ් ඇතුලේ පැඩ්ස් දෙකක් තියෙන දෙපැත්ත තද වුණාගෙන. ඒක එක්ස්පෑන්ඩ් වුණාම තමයි ඩ්‍රම් බ්‍රේක් එක හිර වෙන්නේ කියලා. ඔය ඩ්‍රම් බ්‍රේක් එක ගොඩක් හිර වුණොත් නියමිත ගන්නට වඩා ගොඩක් හිර වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඩ්‍රම් බ්‍රේක් එක මේ ඒ තියෙන බ්‍රේක් පැඩ්ස් නෙවෙයි ඩ්‍රම් එකයි හයි වෙන්නේ. ගොඩක් කියන්නේ හිර වෙන්න පුළුවන් අයි බ්‍රේක් අතහැරියාම ඇතුළට එන්නේ නැති වෙන විදියට. අන්න එහෙම වෙන්න එක වළක්ව ගන්න ඒකට නියමිත බ්‍රේක් ස්ට්‍රෙන්ත් එක විතරක් කියන්නේ නියමිත ෆ්ලුයිඩ් ප්‍රෙෂර් එක විතරක් යන විදියට කන්ට්‍රෝල් කරන විදියක් තියෙන්න ඕනේ. ඉතින් මොකද මම කිව්ව දේවල් දෙක එකක් වාහනේ වේට් ඩිස්ට්‍රිබියුෂන් එක වෙනස් වෙනවා අපි බ්‍රේක් ගහද්දි වාහනේ ඉස්සර රෝද වලට බර වැඩි වෙනවා. ඒ වගේම ඩ්‍රම් බ්‍රේක් හිර වෙන්න පුළුවන් අපි ලොකු බ්‍රේකින් ෆෝර්ස් එකක් ඒකට හම්බුණා. ඔන්න ඔය දේවල් දෙක මගහරවගෙන ඔය දේවල් දෙක කන්ට්‍රෝල් කරගන්න තමයි මේ ප්‍රොපෝෂනල් වැල්ව් එක තියෙන්නේ. ප්‍රොපෝෂනල් වැල්ව් එකෙන් මොකද කරන්නේ? අපි ඔය ඒ ප්‍රොපෝෂනල් වැල්ව් එකට එන ඔයිල් කියන්නේ බ්‍රේක් ඔයිල් ඉන්ලට් දෙක ඒ කියන්නේ අර ස්මාර්ට් සිලින්ඩර් එකෙන් එළියට එන ඔයිල් අවුට්ලට් දෙක මේකනේ කනෙක්ට් වෙන්නේ. අන්නේ ඉන්ලට් දෙක දෙන ඔයිල් ඉන්ලට් දෙක රෝද හතරට වෙන වෙනම වෙන් කරලා ඔයිල් අවුට් කරනවා. ඒ අවුට් කරන ඔයිල් ප්‍රොපෝෂනල් ඒ එක රෝද වල තියෙන බ්‍රේක් වලට ඕන බ්‍රේක් ප්‍රෙෂර් එක නැත්නම් හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක මේන්ටේන් කරලා ඒක කන්ට්‍රෝල් කරලා රෝද හතරට බෙදලා දෙන එක තමයි ඔය ප්‍රොපෝෂනල් වැල්ව් එකෙන් කරන්නේ. ඉතින් ඕක තමයි වාහනයක අර හයිඩ්‍රොලික් බ්‍රේකින් සිස්ටම් එකේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරීත්වය. ඉතින් අද මම කතා කරන්නේ කොහොමද මේ අර වාහනේ බ්‍රේකින් සිස්ටම් එකේ කොටසක්. ඒ කියන්නේ කොහොමද බ්‍රේක් පැඩල් එක දෙන ෆෝර්ස් එක කොහොමද බ්‍රේකින් සිස්ටම් එකට. ඒ කියන්නේ ඩිස්ක් බ්‍රේක් වලට හෝ ඩ්‍රම් බ්‍රේක් වල ඒක මේ ෆෝර්ස් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සරහට අපි කතා කරමු කොහොමද වාහනේ ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ. ඒ වගේම ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ කියලා. ඉතින් තවත් දවසක වාහන ගැන විස්තර කතා කරන්න එකතු වෙමු.